මුළු මහත් ජාතියක නිදහස වෙනුවෙන් සිය තරුණ කාලය සිර ගෙදරක බිත්ති 4කට කැප කළ ඔහු නිදහස යනු හුදෙක් දම්වැල් වලින් මිදීම පමණක් නොව අන් අයගේ නිදහසට ගරු කරමින් ජීවත් වීම බව ලොවටම කියා දුන්නේය. තමන් විශ්වාස කළ උතුම් දර්ශනය වෙනුවෙන් මිය යාමට පවා ඔහු සූදානම්ව සිටියේය. තුවක්කුව වෙනුවට සාමකාමී අරගලයත් ආඥාදායකත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයත් විශ්වාස කළ ඔහු ලෝක දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය. දකුණු අප්‍රිකාවේ වර්ණවේදවාදී අඳුරු සෙවණැලි අතරින් මතුව ඔහු පලිගැනීම වෙනුවට සමාවත් බෙදීම වෙනුවට එක්සත්ව ජීවත් වීමත් තෝරා ගනිමින් නූතන ලෝකයේ සමගියේ පියා බවට පත්විය. ඔහු ලෝකයේ දිනූ මිනිසෙකි. ඔහු යුගයක කළු පැල්ලමක් මකා දැමූ නායකයෙකි. වෛරයට එරෙහිව ප්‍රේමයත් පීඩනයට එරෙහිව නිදහසත් තෝරාගත් මඩිබායවත් නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ කතාවයි මේ. යමෙකුගේ වීරත්වය මෙනිය යුත්තේ ඔහු කිසි දිනක නොවැටී සිටින්නේ කෙසේද යන්න සැලකිල්ලට ගැනීමෙන් නොව වැටෙන සෑම අවස්ථාවකදීම යළිත් නැගී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව සැලකිල්ලට ගැනීමෙන් බව මැන්ඩේලා විශ්වාස කළේය. අධිරාජ්‍යවාදයට සහ සුදු කළු භේදයට එරෙහිව යුගයක අරගලය තම හිස මත පටවාගත් ඔහු සිරකරුවෙකුගේ සිට ජනාධිපතිවරයා දක්වා වූ දීර්ඝ ගමන නියතමානීව නිම කළේය. නෙල්සන් මැන්ඩේලා යනු හුදෙක් නමක් පමණක් නොව මිනිසුන්ගේ බලාපොරොත්තුවේ සලකුණකි. නෙල්සන් මැන්ඩේලා වීරයෙකු ලෙස උපත ලැබුවේ නැත. කරදර මැදින් ජීවත් වීම සඳහා ඔහු උපන්නේය. වර්ෂ 1918 දී අප්‍රිකාවේ කුඩා ගම්මානයක තෙම්බු නැමැති ගෝත්‍රිකයක නෙල්සන් මැන්ඩේලා උපත ලැබීය. රොලිහ් ලාලා යනු ඔහුගේ මුල්ම නම විය. කරදර ඇති කරන්නා යන තේරුම එහි පවතී. පාසලේදී ඔහුගේ ගුරුවරයා ඔහුට පාසලට ඇතුළු මුල් දිනේදීම නෙල්සන් යන නම ලබා දුන්නේය. නෙල්සන් මැන්ඩෙලාට බොහෝ අය ආදරයෙන් ආමන්ත්‍රණය කරේ මඩිබා යනුවෙනි. මැන්ඩෙලා ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් මතභේදාත්මක චරිතයක් විය. දක්ෂිණාංශක විචාරකයන් ඔහුව කොමියුනිස්ට්වාදියෙකු ලෙස හෙලා දුටුවද වාමාංශික විචාරකයෝ ඔහු ජාතීන් අතර සංහිඳියාව සඳහා සටන් කර නායකයෙකු බව පෙන්වා දුන්නේය. මැන්ඩේලා හැදුනේ වැඩුනේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයේ උග්‍රම කාලවකවානුවකයි. වර්ණභේදවාදය දකුණු අප්‍රිකානුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කළ කුරිරු ක්‍රමයක් විය. වර්ණභේදවාදයේ යටතේ කළු දකුණු අප්‍රිකානුවන් ඉතා පහත් ලෙස සලකනු ලැබීය. ඔවුන්ට හඬක් නැගීමට අවස්ථාවක් නොවීය. මැන්ඩේලා නීති විද්‍යාලයට ඇතුළත් වී නීති උපාධිය ලබා ගත්තේය. ඔහු නීතිය හැදෑරුවේ ජීවත් වීම සඳහා මාර්ගයක් ලෙස නොව දැනුමෙන් සටන් කිරීම පිණිසය. පසුකාලීනව නෙල්සන් මැන්ඩේලා වර්ණභේදවාදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සම්බන්ධ විය. මැන්ඩේලා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සටන්කාමී චරිතයක් බවට පත්විය. ඔහු සාමකාමී සටන් කෙරෙහි දැඩිව විශ්වාසය තැබුවේය.
එහෙත් පොලිසිය වරක් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකයන් සමූල ඝාතනය කළ විට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අන්‍යුක්තව සන්නද්ධ අංශයක් ආරම්භ කිරීමට මැන්ඩේලා නායකත්වය ලබා දුන්නේය. මේ නිසා නෙල්සන් මැන්ඩෙලාට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවිය. දකුණු අප්‍රිකාවේ එදා පැවති වර්ණභේදවාදී ප්‍රතිපත්තිය ඔහු ඉතා දරුණු ලෙස හෙලා දැක්කේය. ඒ සඳහා අප්‍රිකානු කොංග්‍රසය හරහා මිනිසුන් සංවිධානය කළේය. වසර ගණනක් බන්ධනාගාරගත වීම සඳහා මෙය ඔහුට බලපෑ ප්‍රධාන කරුණක් විය. වර්ණභේදවාදයට විරුද්ධව සමානාත්මතාවය ඉල්ලා සටන් කිරීමේ වරදට මැන්ඩේලාට අවුරුදු 27ක් සිරගෙවල් වල ගත කිරීමට සිදුවිය. වර්ෂ 1964 දී අත්අඩංගුවට පත්වන නෙල්සන් මැන්ඩේලා ජීවිතාන්තය දක්වා සිරකරුවෙකු ලෙස ගත කිරීමට රොබින් දූපතට පිටත් කර යවන ලදී. එකල එහි තිබූ බන්ධනාගාරය අතිශයින්ම අමානුෂික වද හිංසා පමුණුවන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි. අඩි 7ක් දිග අඩි 6ක් පළල කුඩා කුටියක ඔහු සිර කර තැබීය. පිදුරු කොට්ටයක් නිදා ගැනීමට තිබූ අතර වැසිකිළිය සඳහා බාල්දියක් තබා තිබුණි. මල මුත්‍රාදියෙන් පිරී ගිය බාල්දිය ඉවත් කළේ දින කිහිපයකට වරක් බව මැන්ඩේලා පසු කාලයක ප්‍රකාශ කර තිබිණි. මුළු දවස පුරාම හුණුගල් කොරියක වැඩ කිරීමට මැන්ඩේලාට සිදුවිය. ඔහුගේ මරණයට හේතු වූයේ දීර්ඝ කාලයක් හුණුගල් සමග වැඩ කිරීම බව පසු කාලයකදී අනාවරණය විය. මැන්ඩේලා නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු අප්‍රිකානු රජයට ලෝකයේ බොහෝ රටවලින් බලපෑම් එල්ල විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා වර්ණභේදවාදයට විරුද්ධව දකුණු අප්‍රිකාවට සම්බාධක පනවන ලදී. සමාජවාදී මෙන්ම ධනවාදී රටවල් පවා නෙල්සන් මැන්ඩේලාගේ ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට ඉදිරිපත් විය. එවකට දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වූ ක්ලාක් වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි මත 1990 දී නෙල්සන් මැන්ඩේලාට නිදහස හිමි විය. ඒ වසර 27කට පසුවයි. වර්ෂ 1994 අප්‍රේල් මාසයේදී දකුණු අප්‍රිකාවේ වර්ණවාදී නො වූ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන ලදී. රටේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 60.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් අප්‍රිකානු කොංග්‍රසය නියෝජනය කළ නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස තේරීපත් විය. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය. සුදු ජාතීන්ගෙන් පළිගැනීම වෙනුවට ඔවුන් හා මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නෙල්සන් මැන්ඩේලා තීරණය කළේය. ඔහුගේ මෙම මානව හිතවාදී ප්‍රතිපත්තියට මුළු ලෝකයාගේම ප්‍රශංසාව හිමි විය. වර්ෂ 1993 වසරේදී වර්ණභේදවාදය සාමකාමීව අවසන් කිරීම වෙනුවෙන් නොබෙල් සාමතයාගෙන් නෙල්සන් මැන්ඩේලා පිදුම් ලැබීය. ඊට අමතරව ගෞරව සම්මාන 250කට අධික ප්‍රමාණයක් ලබමින් නෙල්සන් මැන්ඩේලා ලෝක ජනතාවගේ ආදරයට ලක් විය. වර්ෂ 1999 දී යළිත් වරක් ජනාධිපති මැතිවරණයට තීරී පත්වීමට අවස්ථාව තිබියදීත් නෙල්සන් මැන්ඩේලා දේශපාලනයෙන් සමුගත්තේ බලලෝභී දේශපාලඥයන්ට ආදර්ශයක් වෙමිනි. දිගින් දිගටම පෙනහළු ආශ්‍රිත රෝගයකින් පීඩා විඳීමේ අසහාය නායකයා 2013 දෙසැම්බර් 5 වෙනිදා
දිවියෙන් සමුගත්තේ අභිමානවත් මිනිසෙකු ලෙසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූලි 18 වන දින ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩේලා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මිය යන විට නෙල්සන් මැන්ඩේලාගේ වයස අවුරුදු 95ක් විය. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට ලොව පුරා රාජ්‍ය නායකයින් 90කට අධික පිරිසක් සහභාගී විය. ඒ ඉතිහාසයේ වැඩිම රාජ්‍ය නායකයින් පිරිසක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයේ ලෙස සැලකේ. ඔහු ලෝකය දිනු මිනිසෙකි. ඔහු යුගයක කළු පැල්ලමක් මකා දැමූ නායකයෙකි. වෛරය වෙනුවට ප්‍රේමයත් පීඩනයට එරෙහිව නිදහසත් තෝරා ගත්තේය. ඔහු සැබැවින්ම අසහාය මිනිසෙකි.